ඉතිහාසය හෝ පුරා විද්‍යාව කියන්නේ සොයා අවසන් කළ විෂයක් නොවේ. තවම සොයමින් ඉන්න විෂයක්. ඒ නිසා අද කියන දේ හෙට වර්ධින්න හෝ වෙනස් වෙන්න පුළුවන්. ඒක හෙට වර්ධිනවා නම් වෙනස් වෙන්න පුළුවන් නම් අද කියන එක එහි පරම නිෂ්ඨාව වන්නේ නැහැ. ඒක සත්‍ය වන්නේ තවත් අලුත් යමක් සොයා ගන්නාට එක් පමණයි. අපේ රටේ පුරා විද්‍යා භූමිය වලින් තවම ගවේෂණය කරලා තියෙන්නේ. එම භූමි ප්‍රමාණයෙන් 120ක් පමණ ප්‍රමාණයක් බවයි ඒ පිළිබඳව අධ්‍යයනය කළ උගතුන් කියා සිටින්නේ. ඒ 120ක ප්‍රමාණයත් අති විශාල බෞද්ධ නටබුන් ප්‍රමාණයක් මතුව තියෙද්දිත් තවත් 180ක් පමණ ප්‍රමාණයක් ගවේෂණය කිරීමට තියෙද්දිත් ඒ කියන උගතුන්ම අපේ වංශ කතාවට වැරදි අර්ථකථන දීලා වැරදි නිගමන වලට ඇවිත් අපේ මුළු ඉතිහාස කතාවම උඩු යටිකුරු කරලා දාලා තියෙනවා. බුදුන් ඉන්දියානුවකෝ කීමත් විජය ඉන්දියාවේ සිට පැමිණියා කීමත් දඹදිව කීවේ ඉන්දියාවටය කියලා කීමත් ඔවුන් කළ බරපතල වැරදි. සුද්දා එලිපිට කළ විනාශයට වඩා විනාශයක් ඉන්දියානුවන් ඔවුන්ගේ දේශපාලන බල අධිකාරිය භාවිත කරලා ඉතා සූක්ෂමව කළා. ඔවුන් අපේ බෞද්ධ ඉතිහාසයේම මංකොල්ල කෑ විතරක් නෙමෙයි අපට එහි ඇති අයිතියද උදුරාගෙන ඒක ඔවුන්ගේ කරගත්තා. ඉන්දියාව ගැන කිසිදු සඳහනක් අපේ වංශ කතාවේ ලියා නොතිබෙද්දී ඉන්දියානුවන් ගැන ලියූ කිසිදු වංශ කතාවක් ඉන්දියාවේදී ලියා නොතිබෙද්දී එවුන්ගේ වංශ කතාව ලියා ගන්න සුද්දයි මේකේ පද්දයි අල්ලගෙන අපේ වංශ කතාවේ මූල ඉතිහාසය මේකින් ගලවලා එවුන්ගේ එකට අමුණගත්තා. දඹදිව 12 මහා ජනපද ගැන කතා කළේ බුද්ධ ඉතිහාසය ඇතුලේ. ඒ ජනපද ඇතුලේ තිබූ 35 නුවරවල් ගැන කතා කළේ බුද්ධ ඉතිහාසය ඇතුලේ. එම නුවරවල් වල රජ කළ රජවරු සිටවරු සක්විති රජවරු ගැනද එහි වැඩ සිටි බුදුපසේ බුදු මහරහතුන් ගැනද කතා කළේ ඒ බුද්ධ ඉතිහාසය ඇතුළමයි. කොටින්ම ඉන්දියාව එදා බැබළුනේ නේද? අද බැබලෙන්නේ නේද? ඒ බුදුදහම එම බුද්ධ ඉතිහාසය නිසාමයි. එහෙම වෙද්දිත් අඩුම ඉන්දියාවේදී අතීතයේ ලියා ඇති පොතපතේ හෝ වර්තමානයේ ලියන පොතපතේ හෝ ඔවුන්ගේ රටේ ඉතිහාසය ගැන ලියද්දී ප්‍රධාන වෙන්න ඕනේ බුදුදහම එම ඉතිහාසය එම සම්ප්‍රදායයි. නමුත් ඔවුන් ලියන හැම පොතකම ඇත්තේ හින්දු දහම හා එම සංස්කෘතියයි. බුදුදහම හා එම ඉතිහාසය ගැන උන් දැනගන්නෙත් සුද්ධ ලියාපු පොත්පත් වලින්. මහා සම්මත මනු රජු කියන්නේ දඹදිව සිටි මුල්ම පාලකයා. එහෙමයි පොතේ තියෙන්නේ. දැන් දඹදිව තිබුණ ඉන්දියාවේ නම් ඔය ඉන්දියාවේ ඉන්න මොකද කියන්නේ? එවුන් පැවතෙන්නේ මහා සම්මත මනු රජුගේ පරපුරෙන් කියලා. නැත්තම් ඒ එකෙක්වත් කියනවද? එවුන් පැවතෙන්නේ සුද්ධෝදන මහරජු යහදී සිද්ධාර්ථ ගෞතමයන් උපන් ශාක්‍ය පරපුරෙන් හරි කියලා. එහෙම කියන්නේ ලියන්නේත් අදටත් එම සම්ප්‍රදායන් කරපින්නාගෙන යන අපි ගලේ හෝ පොතේ හෝ ලියා ඇති ඉපරණි කතාවකට එහි ඇති වචන වලට 100% නිවැරදි අර්ථකථන දෙන්න බෑ කාටවත්. මොකද ඔවුන් ඒ අතීතයේ එතන සිටියේ නැති නිසා. පොතේ හෝ ගලේ හෝ ලියා ඇති වචන වල විස්තර කරලා තියෙන්නේ අතීතයේ පැවති සමාජ පසුබිම හා ඒ වටා ගෙතුණු කතාන්දරයි. එම කතාවල ඔවුන් ඇහින් දැක දේත් ඔවුන්ට හිතුණ දේත් ඔවුන්ට දැනුණ හැඟුණු දේත් තියෙනවා. ඉතින් කොහොමද අතීතයේ සිටි කෙනෙක් එහෙම දැක්ක දෙයක් ඔවුන්ට දැනුණු හිතුණ දෙයක් වචන ටිකක් බලලා ඒ මේකමයි කියලා වර්තමාන වටපිටාව බලලා කවුරුවත් කියා දෙන්නේ? ඒවට ස්ථිර නිගමන දෙන්න බෑ කාටවත්. පුළුවන් අනුමාන කරන්න විතරයි. ඒ අනුමාන හරියන්නත් පුළුවන් වර්ධින්නත් පුළුවන්. අහස උසට මහා දාගයක් හැදුවේ මහා සාගර වගේ ජලාශය හැදුවේ නවීන යන්ත්‍ර සූත්‍ර වලින්වත් එහා මෙහා කරලිය නොහැකි තැන්වල තිබූ විශාල කළුගල් සුමටව කපලා දැවන්ත මාලිගා ආදී විස්මිත නිර්මාණ කළේ ඒ අතීතයේ මේ රටේ හිටි මිනිස්සු. නමුත් ඒ දැවන්ත නිර්මාණ දිහා බලලා හදාපු දැවන්ත චිත්‍රපටි බලලා හිතින් මවාගත් මහා කතන්දර අහලා මහා ලෝක කතා ඔළුවේ හිතේ හදාගෙන මේ අතීත කතාව විග්‍රහ කළොත් වර්ධිනවා. මොකද මේ පොත්පත්වල ලියවේ ඔරු පාරු රුවල් මගින් හා ඇත්තු පිටේ අස්සු පිටේ දෝලාවෙන් පයින් ගමන් ගිය කාලේ අඬවැර මගින් දූතයන් මගින් පණිවිඩ හැරි කාලේ අද ගහකොළ පරිසරය වෙනස්. මිනිස්සු හිතන පතන විදිය වෙනස්. චර්යාවන් ක්‍රියාකාරකම් වෙනස්. පරිභෝජනයේ තාක්ෂණය වෙනස්. කොටිම ලෝකෙම වෙනස්. ඒ වෙනස් වූ පරිසරයට අනුව වෙනස් වූ මිනිස්සු වෙනස් නොවී දුන්න අර්ථකථන නිසා අද අපේ ඉතිහාස කතාවම වැරදිලා තියෙනවා. මේ වැඩසටහන වල මූලික අරමුණ වනුයේ විකෘති අර්ථකථන නිසා සංගව ගිය වැළලී ගිය සත්‍ය හෙළ ඉතිහාසය නැවත මතු කර ගැනීමයි.
ඒ සදා සිංහලයේ මහා වංශ කතාව නැවත නිවැරදිව කියවා ගත යුතු වෙනවා. මේ වංශ කතාව කියවීමේදී පැහැදිලි වන එක් ප්‍රබල කාරණයක් තියෙනවා. ඒ තමයි රහතුන් මේ පොත්පත්වල ලියා ඇති කතාව කියවූ පමණින් බැලූ පමණින් එකවර තේරුම් ගත හැකි ආකාරයට ලියා නැති වග බුදුදහම එම ඉතිහාසය අනාගත විකෘතිකයන්ගේ ග්‍රහණයට නතු වන බව කල්තිය දක්නා රහතුන් බුදුන්ගේ ත්‍රිවිධ ශාස්ත්‍රයට අදාළ දෑ හා බුද්ධ ඉතිහාසයට අදාළ දෑ රජවරු සිටවරු පෙරටු කරගෙන විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරමින් භූමියේද භූමිය අභ්‍යන්තරයේද මහා දාග හදලා ඒ වායේද සැඟවුවා. රන් රිදී තම පොතේ තල්පතේද කළු ගලේ මැටි පෝරුවේද ඒවා අකුරු කරලා එහිද සැඟවුවා. ඒ වගේම ඒ කතාව ඉඟි ව්‍යංගාර්ථ ප්‍රයෝගය යොදලා විවිධ මන්සලකුණු තියලා ආශ්චර්යජනක අద్భుත සිද්ධි හා සත්‍ය අසත්‍ය කතා අතරද සැඟවුවා. ඔවුන් දැනන් හිටිය අනාගතයේ මේවා හෙළිදරව් වෙන ඕන දවසට ඒ සසර ගති පුරුදු ඇති සාංසාරිකයන් මේ ඉව පස්සේ ඇවිදින් මේ සොයා බලන වග ඒ නිසා ඔවුන්ට දැනෙන්න හැඟෙන්න තේරෙන්න මේ කතා පොතේ ලියවා. ඒ නිසා ඒ ලියා ඇති සියල්ල සත්‍යයි කියලා ගන්නේ නැතුව සියල්ල අසත්‍යයි කියලා ගන්නේ නැතුව රහතුන් ඉඟි කර බල කර පුනුපුනා කියා සිටින ඒ යටින් දිවෙන සැඟවැදි සත්‍ය කතාවමයි අපි මතු කරලා ගන්න ඕනේ. අන්න ඒ කතාවන්ද ඒවාට අපිටද තියෙන අනුමානයන්ද මෙන්න මේ විදිහට දිගහරිනවා. මේ එක් තැනක කියනවා මේ පවත් ශ්‍රෝතෘන්ගේ ප්‍රවේණි කුසලතාව පිණිස කියලුම් හය කියලා. ඒ පරිවර්තකයෝ දීපු අර්ථකථනයට එහා ගිය ගැඹුරක් එහි තියෙනවා. ඒ කුසලතාවය කීවේ හැකියාවට, විශේෂයෙන් කුසල වලට, ප්‍රවේණිය කීවේ පරම්පරාවට, විශේෂයෙන් සසරටද සම්බන්ධ සිත් පරම්පරාවට. පරිවර්තකයෝ ශ්‍රෝතුන් කීවේ පාඨකයට. නමුත් ඔවුන් එතන ශ්‍රෝතුන් කීවේ මේ සසර ගති පුරුදු ඇති සාංසාරිකයන්ට. ඔවුන්ටයි මේ ඉඟි කරලා බල කරලා කියන්නේ මේ කතාව තේරුම් ගන්න උත්සාහ ගන්නලා කියලා. මෙහි තවත් තැනක මෙහෙම සඳහනක් තියෙනවා. මාගේ ප්‍රතිභා බලයට අනුරූප වන ලෙසින් මේ මහා වංශය ගාථාවකින් අප්‍රකට පද පිළිබඳව අර්ථ වර්ණනාවක් කරන්නේ මේ සාදු ජනයෙනි සත්පුරුෂයිනි සවන් දෙව් එය අසව් ශ්‍රවණය කරව් අසායම ධර්මය සිත්ති දරව් තරාගත් ධර්මයේ අර්ථය ප්‍රඥාවෙන් පරික්ෂා කරව් යනාදී වශයෙන් අවබෝධ කරව් උගනීව් සාක්ෂ ප්‍රතිවේද වශයෙන් අර්ථය ප්‍රකාශ කරව යනු එහි අර්ථයි. මේ පොතේ කියන කතාව අහන්න බලන්න කියන්නේ සාදු ජනයින්ට සත්පුරුෂයින්ට. මොකද එවුන්ටයි මේක තේරෙන්නේ. ඒක කොල්ලටයි බල්ලටයි හැමෝටමයි තේරෙන්න ලියා නැහැ. එවුන්දලට පුළුවන් මේ පොත් කටපාඩම් කරලා ලස්සන කතාන්දර කියලා දෙන්න විතරයි. බුදුන් වදාළ ත්‍රිපිටක බුද්ධ වචනයද එසේමයි. රහතුන් ඒ ධර්ම කාරණා එකතු කරලා පොතේ ලියවේ වචන උනාට ඒ වචන වල තියෙන්නේ උන්වහන්සේලාගේ හැඟීම්. ඒ හැඟීම් දැනෙන්න තේරෙන්නේ මේ දහම්මක සසර වඩලා පුරුදු පුහුණු කළ අයට මිසක් මේ පොත් කටපාඩම් කරලා විභාග ලියලා උපාධි සහතිකේ අතේ තියන් ඉන්න අයට නෙවෙයි. ඒ අයට පුළුවන් මේ වායෙහි අර්ථ කියා දෙන විතරයි. උගතුන් ප්‍රඥාවන්තයන් මේ එකම කතාව දකින්නේ කියවන්නේ දෙවිදියකට. උගතුන්ට මේ දහමත් ඉතිහාස දෙකම වැරදුනේ. ඔවුන් ප්‍රඥාව පස්සේ ගලා පොතට අනුව මේවා තෝරා දෙන්න ගිය නිසායි. ඉතින් ඔවුන්ටත් වැරදුනා නම් සුද්දා කොහොමද මේව දන්නේ? එවුන්ට කොහොමද මේව දැනෙන්නේ? බුදුන්ව දැනෙන්නේ අපිට. ඒ නිසා රහතුන් ලිව බුද්ධ ඉතිහාසයේද තේරෙන්නේ සසර මේවායේ කරක් ගැසූ එවුන්ටම විතරයි. අතීතයේ බුදුන්ට කල් පෙරලාපු අයයි මල් පහන් පුදාපු අයයි දෙගොල්ලෝ ඉන්නේ මේකේ. උන්වහන්සේගේ බණදහම් ආපු අයයි නිගණ්ඨයන්ගේ බණදහම් ආපු අයයි ඉන්නේ මේකේ. උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන මේකින් ගැලවිලා යන කල්ම විවිධ ස්වරූපයෙන් මේ తాවකාලික නවතැන් වලට නැවත නැවත එනවා. අපි මේ කතාව මෙහෙම කියන්නේ මෙහෙ උන් විතරමයි. ඉන්දියාවේ උන් බුදුන්ව දන්නෙත් නැහැ. ඒ නිසා උන්ට බුදුන්ව දැනෙන්නෙත් නැහැ. උන්ට බුදුන් හිටියත් එකයි නැතත් එකයි. දැන් එමු අද අපේ මාතෘකාවට. විජය කියන්නේ සල්ලාලේද්ද? රස්තිය දුකාරයේද්ද? ඉසඩක් මුඩු කරලා පිටුවල කළ දාමරිකයේද්ද? එහෙම නැත්නම් සිංහල බෞද්ධ රාජකුමාරයෙක්ද? සිංහල වංශ කතාව කියවීමට පටන් ගත්තා සිටම සියලුන්ගේම අනේක විද නින්දා පස්වෙදී ඉතිහාස විකෘතිකයන්ගේ පරිවර්තන විකෘති නිසා අදටත් අවමානයට පාත්‍ර වන ලක්දිව වංශ කතාවේ පළමු සිංහලයා විජය ගැනයි මේ අනාවරණය. අතීතයේ දඹදිව ලක්දිව කීවේ මේ රට බෙදා තිබු කොටස් දෙකයි. ඒ කොටස් දෙකේ කතාව රටවල් දෙකකට ඇඳලා රටවල් දෙකේම ඉතිහාසය විකෘති කළා
මේකේ උගත්යයි කියා ගන්න පිරිස්. ඒ හේතුව නිසාම අපි උපන් භූමියේම ඉපදිලා මේ භූමියටම කඹරලා විශිෂ්ට වූ කැපකිරීම කරලා මෙහිම මියදිලා මේ පොළොවට පස්වුණු දවදිව අපේ ආදිවාසී මුතු මිත්තෝ ඔවුන්ගේ මතකයන්ද කලකීරයක්ද අපේ පොත්වල ලියා තියෙන්නේ. ඒ පොතේ තියෙන්නේ එහා රටේ කාගේ ඉතිහාසය කියලා. කීයෝ මේ රටේ උන්දලා. ඒ අයව නොදන්නා රටකට තල්ලු කළ දැම්මේ කිසිදු හොයා බැලීමක්වත් නැතුව බුදුන්ද විජයද පිටදේශකාරයෝ වෙන්නේ එහෙමයි අපිට.